පාලනික පැහැදිලි කිරීම හුදෙක්ම කතිකත්වයේ පමණයි මම කිසියම් දෙයක් පැහැදිලි කරනවා පමණයි මා ඊට හැ දේශපාලනික සම්බන්ධයක් මගේ නැහැ කියන එක මේ 7 වෙනි පැයෙම ප්‍රතිඥා දීලා තියෙනවානේ මම. ඒ නිසා නමුත් හරියට පහුගිය කාලේ මතකද මම දේශපාලනික මතිමතාන්තර සාකච්ඡා කරන්න ගත්තාම කිව්වා ඔය එන්නේ පාර්ලිමේන්තුව යන ගමනක් ඔය එන්නේ മന്ത്രി කෙනෙක් වෙන්න. ඔය එන්නේ ඇමති කෙනෙක් වෙන්න. කියලා එහෙම කිව්වනේ. එතකොට මං කිව්වා අනේ නෑ මට එහෙම කිසි මොනවාක් නෑ බලමුකෝ ඔය දැන් ඡන්දයක් යනවානේ ඔය එන්නේ පාර්ලිමේන්තුව යන්න. ඉතින් එහෙම උනේ නෑනේ. ඉතින් මං අර කලින් ගියපේක ඇත්ත වුණා. අර කතා අමූලික බොරුවක් වුණා. ඊට පස්සේ කිව්වා ඔය එන්නේ නිරතල ගන්න. තනතුරක් ගන්න. තනතුර සංස්ථා සභාපති කමක් ඔය මොකක් හරි ගන්න. එහෙම දේවල් ඉදිරිපත් උනානේ. මං ඒවා බාරගත්තෙත් නෑ. මං කිව්වා නෑ. මට ප්‍රතිපත්තියක් තියෙනවා. මම කලාකාරයෙක්. මට කලාකාරයෙක් ලෙස මත ප්‍රකාශ කරන්නෙක් ලෙස පවතින ඉඩ දෙන්න. මට එහෙම නිලතල ඕනෙත් නෑ. ඒ නිසා මම නිලතලයක් ගන්න එනවා කියලා කියපු චෝදනාවත් බොරුවක් කියලා ඔප්පු වුණානේ. ඒතකොට මේ අතීතයේ බොරු දෙකක් මේ වෙන විට ඔප්පු වෙලා තියෙනවා. ඉතින් වර්තමානයේ යන බොරුවත් හෙටන්නේදට ඔප්පු වෙනවා. එතකොට ඉතින් අර දැන් බොරුව කියපු කෙනා ඉදිරිපත් වල කියන්නේ නෑනේ. ඕ අපිට වැරදුනා. අපි හිතුවේ ආ පාර්ලිමේන්තුවේ කීව බොරුවක්. අපි කිව්ව බොරුවක්. එහෙම කියන්නේ නෑනේ. ඒ වගේ මේකත් නිකන් එහෙම මාධ්‍යයේ නිකන් මේ හුළඟ යන මේ කමකට ගත යුතු නැති මෙහෙම ජාතික තලයේ සංවාදයක් නොකරන ක්‍රියාවලියක් ඔය කොළඹ ආශ්‍රිතව පාක්ෂික මාධ්‍යගත තැන් වල කිහිප දෙනෙක් කියවෙනවා. මම ඉතින් කැමැතිම මේ කාලේ මේ දොඹගහත් මහත්තයා මේ පොඩ්ඩක් කොළඹින් බැහැර ගමට යන්න. පාර ටිකක් ඇවිදින්න. ඊයේත් මම පොඩි මේ රාගම ස්පිරිතාලට ගියා. මොනකට හරි සන්තෝෂයි මිනිස්සු ළඟට ගියාම. මිනිස්සුන්ට මේක කිසි ප්‍රශ්නයක්. මිනිස්සු හරි අවංකයි. මිනිස්සු මට හරි ආදරෙයි. හැම හරි ආදරෙන් මාව පිළිගන්නවා, වැළඳ ගන්නවා. මගේ ප්‍රකාශයන්, මගේ වැඩසටහන් දැකලා. ඉතින් එහෙම දැක්කහම ඉතින් මට අර ওই තන්නේ 100.90 ගානකින් කියවෙන චෝදනාවක් මට විශ්ේ වෙන්නේ නැහැ. මම මගේ ගමන දිගටම බොහොම පැහැදිලිව ගමන් කරනවා.